Hi යාළුවනේ good morning Mr. Self-function set එක කොහමද? අපේ කලින් වීඩියෝ එකේ කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා අපිට මේ මොකද්ද මයිකල් ජැක්සන්ගේ හොරර් ගේම් එක ගන්න කියලා. අපි ගේම් ගන්න නැහැ කියලා දන්න කට්ටිය දන්නවා. අපි ඒ වෙනුවට යන්න හදන්නේ කනත්තට ගිහිල්ලා අපි සෝනකුඩු චාලි කරන්න හදන්නේ. එහෙනම් අපි යන් වැඩේට යන්න කලින් ඉන්න අපේ හැමදාමත් මගේ සහායක පමිත ආදරණීය පමිත සහෝදරයා. එහෙනම් අපි යන්. අපි දුර ආවා අපි අර පැත්තෙන් ආව දැන් ටිකක් දුර අන්න අතන තමයි ඔය උතන පේනවා ගයක් ඇතිව ගන්න ඒ ගෙයින් එහා පැත්තේ කනත්ත තියෙනවා අපි කොයි පැත්තෙන් යන්නේ ගයිස් අපිට යන්න පාරවල් දෙයක් තියෙන එකක් තමයි මෙතන රබර් වත්තේනොයි අතන පොඩි අඩිපාරක් තියෙනවා එතනිනුයි යන්න පුළුවන් කොහෙන්ද පමිට යන්නේ අපි පමිටුරු ගිහමු කොහෙන්ද යන්නේ කියලා කියන්න මෙතනින් යන්න ගයිස් එනවා අපි මෙතනින් යන්න පොඩි දෙයක් කියන්න තියෙනවා අපි සෝන උඩ කරන්නේ ඇත්තටම ඇයි දන්නවද කරන්නේ නැත්තේ මේ ඒවයි ඇත්තටම තැම්පත් කරපු ඒවා තියෙන්නේ එතකොට ඒවයි නම් ගම් ගහලා තියෙනවා ඒ හින්දා අපි සෝනක් ළඟට ගිහලා තමයි කරන්නේ වැඩේ ළඟට කිව්වේ ආදෝනේ මේ හරිය සෝනනා අත්තන අර පළවෙනි බටේ තියෙන්නේ ඉන්නේ හරියන ඒ වගේ දුරක් කියලා තමයි පිහින් කරන්නේ ඒවයි ලොකුවට ගහලා තියෙනවා ෆොටෝස් එක කොහොම හරි ඒකයි ප්‍රශ්නේ නැත්තම් ඇත්තටම ගහලා නැත්තම් අපි ඔයගලන්ට මේ කරලා පෙන්නනවා කොහෙන්ද මෙතන යන්නේ ගයිස් සද්ද බද්ද එහෙම අහනවා මේ වුණා අපල්ලෙහායින් කමෙන්ට් කරන්න ඒ වගේම තමයි අපි දැක්කපු නැති දා ඕගොල්ලෝ දැක්කොත් කමෙන්ට් කරන්න අන්න කනත්තර ආවේ මේ හරිය කරමුද බා පමිතෝ මේ හරිය කරමුද ගයිස් ඔන්න කනත්ත තියෙනවා ඔය මින් ඔයගොල්ලන්ට කැමක පොඩ්ඩක් උස් කරලා පෙන්න බලන්න ගයිස් පේනවත් දන්නේ නැහැ ගස්සින්දා ඒත් මම පෙන්නනවා මෙතන කරමු යාළුවනේ අපි මෙතන කරන්න හදන්නේ ගයිස් මම තව වීඩියෝස් වලින් චාලි කරන ඒවා ගෙනාවා නමුත් ඒවයි අර ඔයගොල්ලෝ දැන් එක වීඩියෝ ඔව් ගෙනාවා මේ ඒවා හරි ගියේ නැහැ ඒ හින්දා මේ අපි මෙතන කරලා බලමු මේ චාලි කියන්නේ ඇත්ත දෙයක්ද කියලා. අපිට දැනගන්න ඕන පැරනෝමල් ඇත්ත රිසයිට් එකක්ද මේ චාලි කියන්නේ ඇත්තට එහෙම කියලා කෙනෙක් ලෝකේ ඉන්නවද නැද්ද කියලා අපි මේ වැඩෙන් කන්ෆර්ම් කරගන්නවා. එහෙනම් යම් වැඩේට. ගයිස් අපේ පමිතුව තමයි අඳින්නේ ඕජා බෝඩ් එක. දෙත්තේ දාන්නේ. උතන YES. පැත්තට මුවදිනවා මේ පැත්තෙන් සද්දත් එනවා පමිතු අපි දෙන්න මේ පැත්තට ඉඳන් කරමු අර එහෙනේ කනන්ත තියෙන්නේ එහෙනම් උඹ මෙහෙට වරේ පෙන්නන්න සමබරව හිටලා තියෙන්නේ ඔන්න ගයිස් සමබරව හිටලා තියෙන්නේ ඔන්න එහෙනම් අපි මෙහෙම ඉඳන් කරන්න නැත්තම් කට්ටිය අනිවාර්යෙන් කට්ටිය කියනවා අපි පිම්බා කියලා. හින්දා පමිතුත් මෙතන මාත් මෙතන ඔන්න අපි මේ ගහ පිටුපස්සේ ඉඳන් කරන්නේ. ඔව් ගයිස් ඔන්න අපි දෙන්නා මේ ගහ පිටුපස්සේ ඉන්නේ. ඔන්න. චාලි ඔයා මෙතන ඉන්නවාද? චාලි ඔයා මෙතන ඉන්නවාද?
චාලි ඔයා මෙතන ඉන්නවාද? බය හිතෙනවා. ගායිස් ඇත්තටම අද ඔන්න හුලං මොකුත් නැහැ. ඔයගලන්ට පේනවා ඇති ගස් හෙල්ල වෙන්නෙම නැහැ. ගායිස් හුලඟක් නැහැ කියද්දි මෙන්න හුලඟක් එනවා. ඔයගලන්ට පේනවා ඇති ගස් ටික හෙල්ලෙනවා. මේ මොකද්ද මම මේ වෙන්නේ? හමු ගායිස් පමිතුට වෙනසක් තේරිලා. සතරන්න එපා. හරි වාහනයක් යනවා. අන්න පාර ලාවට මෙන්න මෙතන. පේනවා ඇති. ගියා. ඔන්න වරේ. චාලි ඔයා මෙතන ඉන්නවාද? පොඩයි. ඇත්තම ගයිස් මට හිතෙන්නේ මේ වැඩේ බොරුවක් කියලා. චාලි ඔයා මෙතන ඉන්නවාද? හා ගයිස් ඔයගලන්ට කියන්න බැරි වුණා. මෙන්න මෙතන තියෙන්නේ සොහනක්. ගස් වැවිලා හින්දා පේන්නේ නැහැ ඔයගලන්ට. අපි තව 3 පාරක් අහලා යන්නේ මේක හරියන්නේ නැහැ නැත්තම් මේක මට හිතෙන බොරුවක් බා. චාලි ඔයා මෙතන ඉන්නවාද? මන්දුව ගයිස්. චාලි ඔයා මෙතන ඉන්නවාද? නෑ ගයිස් වැඩක් නෑ. ඇත්තටම දැන් අපි කන්ෆර්ම් කරගත්තා වීඩියෝ බලන ඕගොල්ලන්ටත් තේරෙන්න ඇති. චාලි කියන්නේ ඇත්තටම බොරුවක් කියලා. රැවටෙන්න එපා චාලි කියන දේට. එහෙනම් බයි. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම අපි නොදුටු දෙයක් තියෙනවා නම් ඒ වගේම ඔයගොල්ලෝ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න නැතුව. ඒ වගේම රතු පාට ගයිස් සතු වර පොම්ත කියන ටිකක් කියන්න දුන්නේ නැහනේ. ඒක හරි දැක්ක මං. මේ බාගේ වපුව ගහනවා. මේ ඩු කරනවා. ගයිස් අපි ඒක මම දැක්කේ නෑ. කැමරාව මේ පැත්තටනේ අපි හරවන් හිටියේ. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න දැක්කනම් ෂෙයා කරන්න. රතු පාට subscribe button එක ඔබන්න අමතක කරන්න නැතුව. එහෙනම් බයි. අලුත් වීඩියෝ එකක් ළඟදීම හම්බෙමු.